දේශපාලන විද්‍යාව 2028 අලුත් පන්ති ආරම්භය ඊට කලින් මං කවුද කියලා කිව්වේ නැහැනේ. මගේ නම ගයන් පතිරණ. මගේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාරන්න. ඊට අමතරව 2009 අවුරුද්දේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රථම ස්ථානීය නීති ප්‍රවේශ විභාගයේ මං දිනා ගන්නවා. දැන් ඉතින් පූර්ණ කාලීනව දේශපාලන විද්‍යාව උගන්වන එක තමයි කරන්නේ. දේශපාලන විද්‍යාව උගන්වන එක තමයි පූර්ණ කාලීනව කරගෙන යන්නේ. ඉතින් දරුවනේ අපි ආරම්භ කරන්න යන්නේ ඔබේ දේශපාලන විද්‍යාව විෂයට අදාළ පළවෙනි පාඩමේ පළවෙනි මාතෘකාව. පළවෙනි මාතෘකාව තියෙන්නේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව යනු කුමක්ද? දේශපාලන විද්‍යාව මේ වචනේ සරල තේරුම නම් දේශපාලන විද්‍යාව කියන වචනයේ සරල තේරුම නම් දේශපාලන විද්‍යාවනේ. රාජ්‍ය පාලනය පිළිබඳ විද්‍යාත්මක ක්‍රමය. දේශපාලන විද්‍යාව රාජ්‍ය පාලනය පිළිබඳ විද්‍යාත්මක ක්‍රමය. එහෙම නැත්නම් රාජ්‍ය පාලනය පිළිබඳ ශාස්ත්‍රීය හැදෑරීම. රාජ්‍ය පාලනය පිළිබඳ කොහොම හැදෑරීමද? ශාස්ත්‍රීය හැදෑරීම. දේශපාලන විද්‍යාව. රාජ්‍ය කියන්නේ මොකද්ද පුතා? අයියා අපිට එහෙම එකක් ඕන උනේ. මොකද්ද මේ විද්‍යාත්මකව හදාරනවා ශාස්ත්‍රීය ලෙස හදාරනවා කියන්නේ? රාජ්‍ය කියලා කියන්නේ නම් අංග ලක්ෂණ 4කින් සමන්විත සංවිධානයක්. ඔයා මේ ජීවත් වෙන්නේ රාජ්‍යයක. දැන් ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වශයෙන් පිළිගත්තු රාජ්‍යයන් තියෙනවා 193ක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි වෙච්ච නිල. වර්තමාන අර්ථයෙන් නම් රාජ්‍ය කියලා කියන්නේ අංග ලක්ෂණ 4ක්. නූතන අර්ථයෙන් රාජ්‍ය කියලා කිව්වේ දේශ සීමාව, ජාතික පදනම හෙවත් ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍ය. ඔන්න ඔය අංග ලක්ෂණ 4කින් යුක්ත සංවිධානය. දේශපාලනය හෙවත් මෙන්න මේ රාජ්‍ය ජනගහනය හෙවත් අපි ජීවත් වෙන නිශ්චිත භූමියකින් වට වෙලා තියෙන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන වලින් සමන්විත මෙන්න මේ ආයතනය මේක විශේෂිත බලයක් තියෙනවා රාජ්‍යට. මේ රාජ්‍ය විසින් සිද්ධ කරන කාර්යයන් පිළිබඳව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම දේශපාලන විද්‍යාව නම් වේ. දැන් අපි දේශපාලන විද්‍යාව කියන සංකල්පය මේ තියෙන රාජ්‍ය මේ ලෝකේ මේ අංග ලක්ෂණ 4කින්
ජනගහනය, දේශ සීමාව, ආණ්ඩුව සහ ස්වාධිපත්‍ය කියන අංග ලක්ෂණ 4කින් යුක්ත සංවිධානය ගැන හදාරන එක. ශාස්ත්‍රීය විදියට හදාරන එක නිකන් නෙමෙයි ඈ. ශාස්ත්‍රීය විදියට හදාරන එක දේශපාලන විද්‍යාව කියලා කියනවා. දැන් අපිට තියෙන සම්පත් ටිකයිනේ තියෙන්නේ. මේ සම්පත් සීමිතයි. ජනගහනය වර්ධනය වීමත් එක්ක තියෙන සම්පත් ටික බෙදා ගැනීම පිළිබඳව ගැටලු ඇති වෙන්න පටන් ගත්තා. සීමිත සම්පත්, අසීමිත අවශ්‍යතා. නැවත කියනවා සීමිත සම්පත්, අසීමිත අවශ්‍යතා. මෙන්න මේ සම්පත් බෙදා ගැනීම පිළිබඳ තරඟයේදී යම් යම් ගැටුම් ඇති වෙනකොට ඒ ගැටලු විසඳ ගන්න පාලකයෙක් තෝරගත්තා. right? අංග ලක්ෂණ 4කින් යුක්ත සංවිධානයක්. ඒක පස්සේ කාලෙක හැදෙන්නේ. ජනගහනය, දේශ සීමාව, ආණ්ඩුව මෙතන තියෙන්නේ ස්වාධිපත්‍ය. දැන් හරිනේ? වචනේ වැරදි. ස්වාධිපත්‍ය. අංග ලක්ෂණ 4කින් යුක්ත ආයතන. ඔන්න ඕක ගැන ඉගෙන ගන්න. කෝකේ වෙන වැඩ ටික ගැන ඉගෙන ගන්න එක තමයි දේශපාලන විද්‍යාව. රාජ්‍ය පාලනය පිළිබඳ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. දේශපාලන විද්‍යාව අපේ ජීවිතයට බද්ධ වෙලා තියෙනවා. දැන් මේක තව ටිකක් විස්තර කරමුකෝ. රාජ්‍ය දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? රාජ්‍ය පාලනය පිළිබඳව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. යම් රාජ්‍යයක් පාලනය කරන්න නීති පද්ධතියක් ඕන. ඒ නීති පද්ධතිය හැදෙන විදිය ගැන. right? ඊළඟට නියෝජිතයෙක් තෝරා ගැනීම ගැන. පුරවැසියන්ගේ අයිතිවාසිකම්, පුරවැසියන්ගේ අනාගතය, පුරවැසියන්ට තියෙන වගකීම්, මේ වගේ දේවල් ගැන. ගෝලීය ගැටලු, ලෝක මට්ටමින් ඇති වෙලා තියෙන විවිධ ගැටලු, ප්‍රශ්න පිළිබඳව යම් එකඟතාවයන්ට එළඹෙන්න, යම් සම්මුති ඇති කරගන්න මිනිස්සු දරන උත්සාහය. රාජ්‍ය පාලනය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම, ශාස්ත්‍රීය ලෙස හැදෑරීම දේශපාලන විද්‍යාවයි. පුතා, දේශපාලන විද්‍යාව අයිති වෙන්නේ සමාජීය විද්‍යා කාණ්ඩයට. සමාජීය විද්‍යාවකි. දේශපාලන විද්‍යාව අයිති වෙන්නේ මොන කාණ්ඩයටද? සමාජීය විද්‍යා කාණ්ඩයට. මේ ලෝකේ තියෙන විෂයන් අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එක සුද්ධ විද්‍යා, දෙක සමාජීය විද්‍යා. සුද්ධ විද්‍යාවක් කියලා කිව්වේ පුතේ පර්යේෂණාගාර තුල බීකර බන්සන් 1000ක ඇටෝම් උපකරණ පාවිච්චි කරලා ඒ සුරෙන් නිගමන කරා එළඹෙන විෂයන්ට අපි නමක් දැම්මා.
ස්වභාවික විද්‍යා හෙවත් සුද්ධ විද්‍යා. පරීක්ෂණාගාරයක් තුල පරීක්ෂණ පවත්වනවා. ඒ සුරින් යම් යම් නිගමනවලට එළඹෙනවා. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සුද්ධ විද්‍යා ගණයට අයිති වෙනවා. බීකර බන්සන් 1000ක ඇටෝම් උපකරණ පාවිච්චි කරලා සාධක පාලනය කරලා ඒ සුරින් නිගමනවලට එළඹෙන විෂයන් සුද්ධ විද්‍යා කාණ්ඩයට අයිති වුණා. තව විෂය වර්ගයක් තියෙනවා පුතේ සමාජීය විද්‍යා, සෝෂල් සයන්ස් කියලා. ඒකෙදි වෙන්නේ මානව චර්යාව, මිනිස්සුන්ගේ හැසිරීම ගැන අධ්‍යයනය කරනවා. මානව චර්යාව, පුද්ගල හැසිරීම, පුද්ගල ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරන විෂයන් සමාජීය විද්‍යා කියලා කිව්වා. එතකොට දරුවනේ දේශපාලන විද්‍යාව වැටෙන්නේ ඕකෙන් සමාජීය විද්‍යා කියන කාණ්ඩයට. සමාජීය විද්‍යා කියන කාණ්ඩයට. මානව චර්යාව පිළිබඳව අධ්‍යයනය කරන විෂයන් කාණ්ඩයට. සුද්ධ විද්‍යාවක අධ්‍යයනය කරන්නේ පරීක්ෂණාගාර බීකර බන්සන් 1000ක ඇටෝම් උපකරණ යොදාගෙන. පරීක්ෂණාගාරයක් තුලනේ. පරීක්ෂණාගාර තුලනේ අධ්‍යයනය කිරීම සිද්ධ කරන්නේ සුද්ධ විද්‍යා විෂයන් වල. සමාජීය විද්‍යා විෂයන් වල අධ්‍යයනය කිරීම සිද්ධ කරන්නේ සමාජය ඇසුරෙන්. ඒවා හොයන්නේ මානව චර්යාව ගැන. මානව චර්යාව ගැන. දැන් අපි මෙහෙම කිව්වනේ දේශපාලන විද්‍යාව යනු රාජ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය හැදෑරීමයි. අපි ඊළඟට කියමු ඒක මොන විෂයක්ද? සමාජීය විද්‍යාවකි. මානව චර්යාව පිළිබඳව හදාරන විෂයකි. මානව චර්යාව පිළිබඳව හදාරන විෂයකි. දේශපාලනය, රාජ්‍ය පාලනය, විද්‍යාව, සත්‍ය, ඥානය, දැනුම කියන එකනේ. එතකොට අපි ওই ටික එකතු කරලා කිව්වා දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව. දේශපාලනය යන්න ශාස්ත්‍රීය ලෙස හැදෑරීමේ විෂය ශාස්ත්‍රය. දේශපාලනය යන්න ශාස්ත්‍රීය ලෙස හැදෑරීමේ විෂය ශාස්ත්‍රය දේශපාලන විද්‍යාව නම් වේ. පුතා, දේශපාලන විද්‍යාව කියන විෂය ආරම්භ වෙන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් වලින්. ඒ මොකක්ද ඒ කතාව? දේශපාලන විද්‍යාව කියන විෂය සමාජ විද්‍යාවක් බව කිව්වා නිකම්ම නෙමෙයි. මේක තමයි පැරණිතම සමාජ විද්‍යාව. කොහෙන්ද ආරම්භ වුණේ? ක්‍රිස්තු පූර්ව සියවස් 5ක්, ක්‍රිස්තුස් වහන්සේ උපදින සියවස් 5ක් විතර පරණ. හරියටම කිව්වොත් 4 වෙනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් වලින්.
මොකද්ද? මෙන්න ග්‍රීසිය. මෙන්න ග්‍රීසිය. සාමාන්‍යයෙන් ග්‍රීසිය ලංකාව වගේ දෙගුණයක් විතර. වර්ග කිලෝමීටර් 1,31,957ක් ග්‍රීසියට අයිති භූමි ප්‍රමාණය. ග්‍රීසියට අයිති භූමි ප්‍රමාණය. එතකොට ලංකාව වගේ දෙගුණයක් විතර ඇති. ඔය තියෙන්නේ ග්‍රීසියේ ඇතෙන්ස් නගරය. ඇතෙන්ස් කේන්ද්‍ර කරගෙන තමයි දේශපාලන විද්‍යාව කියන විෂයට මූලික අඩිතාලම වැටෙන්නේ. ඇතෙන්ස් කේන්ද්‍ර කරගෙන. දැන් කතාව මෙහෙමයි. ග්‍රීසිය කියලා කියන්නේ හරි ස්වයංපෝෂිත රාජ්‍යයක්. ඔය තියෙන ග්‍රීසිය ඇතෙන්ස් ස්වයංපෝෂිත රාජ්‍යයක්. මොකද දරුවනේ ස්වයංපෝෂිත කිව්වේ? මිනිස්සුන්ට අවශ්‍ය දේවල් හදාගෙන ඒ සුරෙන් සරල ජීවිතයක් ගත කළා. මිනිස්සු එදිනදා ජීවිතයේ අවශ්‍ය වෙන දේවල් මිනිස්සුම හදාගත්තා. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු නගර රාජ්‍යයක්. මේ තියෙන්නේ යාලා පාලනය සඳහා තෝරගත්තු තැන. පාලනයට තෝරගත්තු තැන. ස්වයංපෝෂිතයි. කෘෂි කර්මාන්තය, සතුන් නැති කිරීම, කුඹල් කර්මාන්තය, රෙදි විවීම මේ වගේ දේවල් කරමින් එයාලට වරායක් තිබුණා. අධ්‍යාපන කටයුතු සිද්ධ වුණා. මේ දේවල් ඇසුරින් සරල ජීවිතයක් ගත කළා. ස්වයංපෝෂිතයි හෙවත් මිනිස්සුන්ට එදිනදා ජීවිතයේ අවශ්‍ය දේවල් මිනිස්සු හදාගෙන තිබුණා. මේ පාලන ක්‍රමය සිද්ධ වුණු විදිය ග්‍රීසියේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා කියලා කියනවා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ජේෂ්ඨ පිරිමි අය එක තැනකට ඒකරාශී වෙලා පාලන කටයුතු ගැන සාකච්ඡා කළා. කාන්තාව ගත්තේ නෑ පාලනයට, ළමයින්ව ගත්තේ නෑ පාලනයට. කාන්තාවන්, ළමයින්, විදේශිකයන් යාලා ගත්තේ නෑ. කවද අරගත්තේ? ජේෂ්ඨ පිරිමි අය. මිනිස්සු එක තැනකට ඒකරාශී වෙලා පාලනය ගැන සාකච්ඡා කරමින් පාලන ක්‍රියාවලියට දායක වුණා. මේ දැන් වගේ ජාත්‍යන්තර සම්බන්ධතා හෝ බරපතල දේවල් තිබුණේ නෑ. සරල ජීවිතයක් ගත කළා. නිදහස් සරල ජීවිතයක් ගත කළා. මිනිස්සුන්ගේ එදිනදා ජීවිතයට අවශ්‍ය දේවල් මිනිස්සු තමා විසින්ම නිර්මාණය කරගත්තා. ඔක තමයි සරලව සිද්ධ වුණේ. අපි ඒකට කිව්වේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තියනවා කියලා. එතකොට මේ තියෙන්නේ වගේ හදාගත්තු නගර රාජ්‍ය අපි කලින් එකක් පෙන්නුවා. මේ තියෙන්නේ වගේ හදාගත්තු නගර රාජ්‍ය. මේ වගේ නගර රාජ්‍ය 100 ගණක් තිබුණා. දැන් තාම මම කිව්වේ දේශපාලන විද්‍යාව යනු රාජ්‍ය පාලනය පිළිබඳ විද්‍යාත්මක ක්‍රමයයි ශාස්ත්‍රීය ලෙස හැදෑරීමයි. ඒක සමාජීය විද්‍යා විෂයක්. ඒක ආරම්භ වෙන්නේ
ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ග්‍රීසියේ ඇතැන්ස් වලින් කියලා. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තුස් වහන්සේ උපදින්න කලින් කොච්චර කලින්ද? සියවස් 4කට කලින්. සියවස් 4කට කලින් ග්‍රීසියේ ඇතැන්ස් වලින්. දැන් මේ ග්‍රීක නගර රාජ්‍ය හරි ස්වයං පෝෂිතයි. අපි මෙහෙම කියනවා දරුවනේ. මානව ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය. ඔව්. දේශපාලන විද්‍යාවේ ස්වර්ණමය යුගය නෙමෙයි දරුවනේ. මානව ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය. මානව ශිෂ්ටාචාරයේ මොන යුගයද? ස්වර්ණමය යුගය. ග්‍රීක යුගයයි. ග්‍රීක යුගයයි. ආර්ථික විද්‍යාව, කලාව, සාහිත්‍ය සෑම ශාස්ත්‍රයකම ගොඩනැගිලි කර්මාන්ත ඔය හැම පැත්තකම මූර්ති චිත්‍ර දැවැන්ත දියුණුවක් ඇති වෙලා තිබුණා. ඒ නිසා තමයි කියන්නේ මානව ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය කියලා. මොකද කියන්නේ? මානව ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය කියලා කියනවා ග්‍රීක යුගය. ග්‍රීක යුගය. සොක්‍රටිස්ලා, ප්ලේටෝලා, ඇරිස්ටෝටල්ලා පහළ වෙන්නේ මේ කාලේ. දැන් මේ ශාස්ත්‍රීය නගර රාජ්‍ය හරි සතුටින් මිනිස්සු ජීවත් වෙනකොට පොඩි අවුලක් වුණා කියන්නකෝ. නගර රාජ්‍ය බිඳ වැටෙන්න පටන් ගත්තා. නගර රාජ්‍ය බිඳ වැටෙන්න ගත්තා. මේ හොඳට ශාස්ත්‍රීයව තිබුණු මිනිස්සු නිදහසේ ජීවත් වෙච්ච නගර රාජ්‍ය බිඳ වැටෙන්න ගත්තා. නගර රාජ්‍ය බිඳ වැටෙනකොට ඒ කාලේ ඉඳපු දාර්ශනිකයන්ට වගකීමක් පැවරුණා. ඇයි මේ නගර රාජ්‍ය බිඳ වැටෙන්නේ කියලා හොයන්න. ඔන්න පළවෙනි කෙනා සොක්‍රටිස්. කවුද එයා? දාර්ශනිකයෙක්. දාර්ශනිකයෙක් සොක්‍රටිස්. මොකද්ද ළමයි දාර්ශනිකයෙක් කියලා කියන්නේ? තර්කණය හා පරිකල්පනය ඇසුරෙන් ඥානයක් පහළ කරගන්නා අය. කවුද? තර්කණය සහ පරිකල්පනය ඇසුරෙන් ඥානයක් පහළ කරගන්න අය. එයාලගේ thinking level එක ගොඩක් ඉහළයි. අනිත් අයට වඩා. අනිත් අයට වඩා එයාලගේ සිතීමේ හැකියාව ගොඩක් ඉහළයි. thinking level එක ගොඩක් ඉහළයි. එතකොට යමක් පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්න පුළුවන්. සොක්‍රටිස් තමයි මේ සෙට් එකේ පළවෙනි කෙනා. දේශපාලන චින්තනයේ අපකාරක පියා. දැන් සොක්‍රටිස්ට ප්‍රශ්නයක්. මොකද සොක්‍රටිස්ට ආපු ප්‍රශ්නේ නගර රාජ්‍ය බිඳ වැටෙමින් යනවා. සොක්‍රටිස් වගකීමක් බාරගත්තා. ඇයි නගර රාජ්‍ය බිඳ වැටෙන්නේ කියලා හොයන්න.
එයා විසින්ම අවබෝධ කරගත්තු දැනුම බෙදා දෙමින් එයා විසින්ම අවබෝධ කරගත්තු දැනුම බෙදා දෙමින් නගරයේ වීථිවල සැරිසරනවා. ඇතැන්ස් වල එයා තීරණයෙන් තමයි අවබෝධ කරගන්නවා මේ නගර රාජ්‍ය බිඳ වැටෙන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි. මේ හොඳට තිබුණු නගර රාජ්‍ය බිඳ වැටෙන්න හේතුව කපටි පාලකයන්ගේ දූෂිත ක්‍රියාවන්. කපටි පාලකයන්ගේ දූෂිත ක්‍රියාවන්. ඒ නිසා සොක්‍රටිස් පාලකයන්ගේ වැරදි ගැන තරුණ ප්‍රජාව දැනුවත් කරනවා. පාලකයන්ට ආරංචි වෙනවා. සොක්‍රටිස් එයාලට විරුද්ධව හඬ නගන බව. සොක්‍රටිස් එයාලට විරුද්ධව හඬ නගන බව. කාටද? පාලකයන්ට දැනගන්න හම්බ වෙනවා. මොකද කරන්නේ? ඉස්සර වෙලා සොක්‍රටිස්ට කියනවා ඇතැන්ස් අතෑරලා පලා යන්න කියලා. සොක්‍රටිස් වැඩේට කැමති වෙන්නේ නැහැ. සොක්‍රටිස් වැඩේට කැමති වෙන්නේ නැහැ. සොක්‍රටිස් සත්‍ය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න සූදානම් වෙනවා. ග්‍රීක පාලකයෝ සොක්‍රටිස්ට විරුද්ධව නඩුවක් විභාග කරලා අවසානයේ සොක්‍රටිස්ව වසපොවා මරා දාන්න තීරණය කරනවා. සොක්‍රටිස් මැරෙනවා. සොක්‍රටිස්ගේ මිය යාමින් දැඩි කම්පනයට පත් වෙනවා ප්ලේටෝ. තාම නගර රාජ්‍යවල ප්‍රශ්නේ තියෙනවා. ප්ලේටෝ ටික කාලයක් නිහඬව ඉඳලා එයත් ගුරුවරයෙක් අර සිද්ධිය ගැන පොත්පත් ලියන්න ගන්නවා. තමන්ගේ ගුරුවරයා වසපොවා ඝාතනය කිරීමත් එක්ක දැඩි කම්පණයෙන් හිටියා කියලා කියනවා. ඒවත් එයාගේ පොත්පත් කෙරෙහි බලපෑම් කළා කියලා කියනවා. ප්ලේටෝ අධ්‍යාපන ආයතනයක් හදනවා. සොක්‍රටිස්ට නම් තැනක් තිබ්බේ නෑනේ. හරි. සොක්‍රටිස්ට අධ්‍යාපන ආයතනයක් තිබුණේ නෑ. සොක්‍රටිස් මොකද කළේ? තැනින් තැනට යමින් දේශන පවත්වමින් ශිෂ්‍ය ප්‍රජාවක් පෝෂණය කළා. සොක්‍රටිස්. ප්ලේටෝ එයාගේ කියලා අධ්‍යාපන ආයතනයක් හදනවා. දැන් අර සිද්ධිය ගැන හොයනම නගර රාජ්‍ය බිඳ වැටීම සිද්ධ වෙන්නේ කොහොමද? ඇයි එහෙම නගර රාජ්‍ය බිඳ වැටෙන්නේ? මේවා ගැන හොයනවා. ප්ලේටෝ ඇකඩමි කියලා අධ්‍යාපන ආයතනයක් හදනවා. ඊළඟට පුතා එයාගේ ශිෂ්‍යයා ඇරිස්ටෝටල් එයා වගකීම බාර ගන්නවා ලයිසියම් කියලා අධ්‍යාපන ආයතනයක් හදලා ශිෂ්‍ය පරම්පරාවක් පෝෂණය කරනවා. මේ අධ්‍යාපන ආයතන ඇතුළේ දේශපාලනය හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම සිද්ධ වෙනවා. හදාරනවා ප්‍රගුණ කරනවා පුහුණු කිරීම සිද්ධ කරනවා. ඔය ග්‍රීසියේ මේ දේශපාලන විද්‍යාව හැදෙන විදිය කියමින් යන්නේ. ඔය අතරේ පුතා මීට සමකාලීනව චීනෙ හිටියා
කොන්ෆියුසියස් කියලා දාර්ශනිකයෙක්. මොකද නම? කොන්ෆියුසියස්. එයා ඇවිල්ලා ආර්ථික විශේෂඥයෙක්. ආර්ථික විද්‍යාව පිළිබඳ අවබෝධයක් තියෙන ආර්ථික උපදේශකවරයෙක්. චීන දාර්ශනිකයෙක්. එයා චීනය තුළ මේ වගේ දේශපාලනය හැදෑරීමේ ක්‍රියාවලියක් සිද්ධ කරනවා. කොන්ෆියුසියස් ඉන්දියාවේ චාණක්‍ය එහෙම නැත්නම් කෞටිල්‍ය කියලා අපි කියනවා. චාණක්‍ය රාජ්‍ය පාලනය ගැන උපදෙස් දෙනවා. එතකොට චීනයේ ඉඳපු කොන්ෆියුසියස්, ග්‍රීසියේ ඉඳපු ඇරිස්ටෝටල්, මෞර්ය යුගයේ ඉන්දියාවේ ඉඳපු කෞටිල්‍ය දේශපාලනය හෙවත් රාජ්‍ය පාලනය පිළිබඳව පුළුල්ව හදාරපු විග්‍රහ කිරීම ඉදිරිපත් කරපු මහා පඬිවරු. මෙයාලා තමයි මේක පටන් ගන්න. දේශපාලනය යන්න ශාස්ත්‍රීය ලෙස හැදෑරීම, රාජ්‍ය පාලනය ගැන ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. එතකොට දැන් අපි අර කියපු විදියට කවුද? ප්ලේටෝ හැදුව ඇකඩමි, ඇරිස්ටෝටල් හැදුව ලයිසියම්. මේ අධ්‍යාපන ආයතන ඇතුලේ දේශපාලනය හැදෑරීම, ප්‍රගුණ කිරීම සහ පුහුණු කිරීම සිද්ධ කරනවා. එතන තමයි දේශපාලන විද්‍යාවේ ආරම්භය. මේ හැදෑරීම, ස්ටඩීන් පොලිටික්ස්, හදාරනවා, ප්‍රගුණ කරනවා. ඒක තවදුරටත් පුහුණු කරමින්, විචාරාත්මකව විශ්ලේෂණය කරමින් තමන්ගේ කරගන්නවා. මේ තර්ක විතර්ක කරමින් මේක ප්‍රගුණ කරනවා, සාකච්ඡා කරනවා, තර්ක විතර්ක කරනවා, ප්‍රගුණ කරනවා, පුහුණු කරනවා. රාජ්‍ය නායකත්වය ලබා ගැනීමට අවශ්‍ය වෙන චරිත හදනවා. හදාරනවා විතරක් නෙමෙයි, ස්ටඩි කරනවා විතරක් නෙමෙයි, හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම දේශපාලන විද්‍යාව තුළ සිද්ධ වෙනවා. එතකොට ප්ලේටෝ හැදුවනේ මොකද්ද? ඇකඩමි. ඇරිස්ටෝටල් හැදුවනේ ලයිසියම්. මේව ඇතුලේ සිද්ධ වුණේ මේ වැඩේ හැදෑරීම, ප්‍රගුණ කිරීම සහ පුහුණු කිරීම. ඒතර මෙයාලා තමයි මේවා පටන් ගත්තේ. දේශපාලන විද්‍යාව කියන විෂය ගොඩනැගීම ආරම්භ කරන චරිත ටික තමයි මේ. එතනින් ආරම්භ වෙච්ච යුරෝපීය සම්ප්‍රදාය, ග්‍රීසියෙන් ආරම්භ වෙච්ච යුරෝපීය සම්ප්‍රදාය, අර පැත්තෙන් චීන, ඉන්දීය, ඉස්ලාමීය සම්ප්‍රදායන් එක්ක මිශ්‍ර වෙලා ගොඩනැගෙමින් ඉදිරියට එනවා. සියවස් 25ක් විතර පුතා මේක යුරෝපයේ වර්ධනය වෙලා 19 වෙනි සියවසේ අග ඇමරිකාවට සේන්දු වෙනවා. මේ බලන්නකො කතාව. දේශපාලන විද්‍යාව සියවස් 25ක් පමණ කොහෙද වර්ධනය වෙන්නේ? යුරෝපය තුළ. දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල්, නූතන දේශපාලන විද්‍යාවේ පියා නිකොලොයි මැකියාවෙලි. මෙයාලගේ අදහස් එක්ක සියවස් 25ක් විතර යුරෝපයේ හැදෙන්නේ. හැබැයි 19 වෙනි සියවසේ සිට
කොහෙටද මේක එන්නේ? ඇමරිකාව කේන්ද්‍ර කරගෙන. ඇමරිකානු දේශපාලන විද්‍යා සංගමය එයාලගේ චර්යාවාදී අදහස් ගුණාත්මක ප්‍රමාණාත්මක දෙකම පදනම් කරගත්තු අධ්‍යයනයක වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපි කියනවා දේශපාලන විද්‍යාවේ පළමු අධ්‍යයන අංශය ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙනවා. දේශපාලන විද්‍යාව පිළිබඳ පළවෙනි මහාචාර්යවරයා ෆ්‍රැන්සිස් ලීබර් මහත්මයා, දෙවනි මහාචාර්යවරයා ජෝන් W බර්ගස් මහත්තයා. මේ දෙන්නම ජර්මන් සම්භාවයක් තියෙන දෙන්නේ. එයාලා තමයි දේශපාලන විද්‍යාව නූතන අර්ථයෙන් හැඩගස්වන්න යන්නේ. නූතන අර්ථයෙන් හැඩගස්වන්න යන්නේ. දේශපාලන විද්‍යාව ගොඩනගන්න. ඒතර මොනවාද මෙයාලා කරන්නේ? දේශපාලන විද්‍යාව හදාරනවා කිව්වේ. එයාලා එකතු වෙලා දේශපාලනයයි ඒකට සම්බන්ධ වෙලා තියෙන විවිධ පැතිකඩ වර්ගයි ඉගෙන ගන්නවා. පැතිකඩ දේශපාලනීය සමාජය තුළ සංවිධානය වෙලා තියෙන විදිහ ඉගෙන ගන්නවා. පර්යේෂණ කරනවා. විග්‍රහ කිරීම සිද්ධ කරනවා. පවතින න්‍යාය සහ සංකල්ප විචාරයට ලක් කරන ගමන් අලුත් න්‍යාය සහ සංකල්ප ගොඩනගනවා. එතනින් නවතින්නේ පවතින දේශපාලන ප්‍රතිපත්ති ක්‍රම විචාරයට ලක් කරමින් නව විකල්ප යෝජනා කරනවා. දේශපාලනයේ යෙදෙන්නන්ට, පුරවැසියන්ට දේශපාලන අවබෝධයක් ලබා දෙන වැඩේ මේක ඇතුලේ සිද්ධ වෙනවා. දේශපාලන විද්‍යාව කියන සංකල්පය ඇතුලේ මූලික වශයෙන් සිද්ධ වෙන දේවල් ටික ඔය. ඊළඟට පුතා අපිට ඔය කතාවේ පොඩි නෝට් එකක් දාගෙන අන්තිම කොටසට එමු. දේශපාලන විද්‍යාව හැදෑරීම කියන සංකල්පය ඇතුලේ මූලිකම තේමා තුනක් තියෙන බවත්, ඒ තේමා තුන මොනවද කියලා කතා කරන්නත් තමයි තියෙන්නේ. අපි එතෙන්ට එමු. මේකේ ටිකක් නෝට් එක දාගෙන නෝට් එක ලියලා ඉවර කරගෙන. පළවෙනි තේමාව දේශපාලන විද්‍යාව කියලා කියන්නේ පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයක්. ශික්ෂණයක් කියන්නේ සබ්ජෙක්ට් කියන එකනේ ළමයි. එතකොට මේකෙන් අදහස් කරන්න හදන්නේ දේශපාලන විද්‍යාව කියන විෂය පරණයි. කොච්චර පරණයිද? ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස දක්වා, ග්‍රීසිය ඇතැන්ස් දක්වා මේ විෂය පරණයි. පැරණිතම ශාස්ත්‍රීය විෂයක්. පැරණයි. දේශපාලන විද්‍යාව කියන විෂයක් අනිත් විෂයන් වගේ මොනවද? ගණිතය, දර්ශනවාදය, තර්ක ශාස්ත්‍රය, ආචාර විද්‍යාව, සෞන්දර්ය, මේ වගේ විෂයන්ට සමගාමීව දේශපාලන විද්‍යාව කියන විෂය විකාශනය වීම ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තුස් වහන්සේ උපදින්න කලින් 4 වෙනි සියවසේ ග්‍රීසිය. දැන් මේ දේශපාලන විද්‍යාව කියන වචනය පවා ඇරිස්ටෝටල් තමයි මුලින් භාවිතා කරන්නේ. හැබැයි එයාට ඕන උනේ වර්තමානයේ තියෙන පොලිටිකල් සයන්ස් කියන්න නෙමෙයි. ඥානය, දැනුම,
ඥානය හා සම්බන්ධ ශාඛාව කියන අදහස ලබා දෙන. දේශපාලන විද්‍යාව ඇරිස්ටෝටල් තමයි මුලින්ම පාවිච්චි කරන්නේ. ගණිතය, තර්ක ශාස්ත්‍රය, ආචාර විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව වගේ සංකල්පත් එක්ක මේක ගොඩ නැගෙනවා. ඒ අනුව පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයකේ පරණම විෂයක්. අංක 2. දැන් දේශපාලන විද්‍යාව යනු කුමක්දයි හඳුනගන්න ගියාම අපි අර ඉතිහාස කතාව කියලා ග්‍රීසියෙන් හැදුනාය ඒ කතන්දරේ කියලා ඊළඟට කියනවා ඔන්න පළවෙනි එක පැරණිම විෂයක්. පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයකේ අංක 2 මේ දේශපාලන විද්‍යාව තුළ අන්තර්ගත කරුණු මේ විෂය ඇතුළත් වෙලා තියෙන දේවල් දීර්ඝ කාලයක් තිස්සේ වෙන විදියට කිව්වොත් කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුණු වෙනස් වුණු වර්ධනය වුණු ඒවා දේශපාලන විද්‍යාව තුළ අන්තර්ගත කරුණු දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගුණා. ඒ ගොඩනැගීමේදී පුතා මේකේ විධික්‍රම, මේකේ විෂයපතය, මේකේ මූලික සංකල්ප විවිධ ප්‍රභවයන්ගෙන් පෝෂණය වුණා. ග්‍රීක, චීන, රෝම, අරාබි, ඉන්දීය මේ සම්ප්‍රදායන් ඔස්සේ විකාශනය වෙලා ආවේ. දේශපාලන විද්‍යාව දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගී ඇත. ඉන්දීය ශිෂ්ටාචාරය, චීන ශිෂ්ටාචාරය, අරාබි සම්ප්‍රදායන් ඊළඟට ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකාවේ ඇමරිකානු විශ්වවිද්‍යාලවල වර්ධනය වුණා. දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණා. මෙම විෂය තුල අන්තර්ගත කරුණු දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගුණු වර්ධනය වුණු විකාශනය වුණු ඒවාය. ඓතිහාසික විකාශනයක්. තුන්වෙනි කාරණාව පුතේ දේශපාලන විද්‍යාවේ විධික්‍රම බහුවිධය. දේශපාලන විද්‍යාව හදාරන්න තියෙන ක්‍රම ගොඩයි. මේකේ දේශපාලන විද්‍යාවේ න්‍යාය, ප්‍රවේශ, විධික්‍රම ඔක්කොම වෙනස්. විවිධ ගුරුකුලවලට අයිති. ගුරුකුල කිව්වේ කණ්ඩායම් වලට අයිති. ඒ ගැන පැහැදිලි කරන ප්‍රකට දේශපාලන විද්‍යාඥයෙක් කැනඩාවේ ඉන්න විල් කිම්ලිච්කා ඔය දේශපාලන විද්‍යාව නවීකරණය වීම විශේෂම දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක හැරීම වගේ සංකල්ප ගැන වැඩිපුර කතා කරනවා. විල් කිම්ලිච්කා එයා කියනවා දේශපාලන දර්ශනවාදයේ වර්තමාන බුද්ධිමය දර්ශන පතය දේශපාලන දර්ශනවාදයේ වර්තමාන බුද්ධිමය දර්ශන පතය අවුරුදු 10කට 20කට පෙර තිබුණාට වඩා හාත්පස වෙනස්ය. ඒ කියන්නේ මේක වේගෙන් වෙනස් වෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් අපිට මේක පැහැදිලි දේශපාලන විද්‍යාවේ විධික්‍රම බහුවිධයි. කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ. ලිබරල් වාදය, සමාජවාදය මේ ඔක්කොම එකතු වෙලා තමයි දේශපාලන විද්‍යාව කියන විෂය ගොඩනැගිලා තියෙන්නේ. ඔන්න ඔය කියන කාරණා ටික ලිව්වම අපේ පළවෙනි ප්‍රශ්නය සම්පූර්ණ කරගන්න පුළුවන්. දේශපාලන විද්‍යාව යන්න ඔබ හඳුනාගන්නේ කෙසේද කියන එකට අදාළ මූලික පැහැදිලි කිරීම් ටික හරි.
දේශපාලන විද්‍යාව කියන අදහස පරිණාමය වෙලා තියෙනවා. දැන් අපි කතා කරමින් ඉන්නේ දේශපාලන විද්‍යාව යනු කුමක්දනේ? දේශපාලන විද්‍යාව නැමැති සංකල්පය ක්‍රමානුකූලව පරිණාමය වූවකි. ඒකේ මූලික අදහස් දෙකක් තියෙනවා. එක සම්භාව්‍යාර්ථය පැරණි කියන අදහස. දෙක නූතන අර්ථය. සම්භාව්‍යාර්ථයට අනුව දේශපාලන විද්‍යාව කියන්නේ දේශපාලනීය දාර්ශනික ලෙස හැදෑරීම. ඔය ග්‍රීක රෝම ශිෂ්ටාචාර ඇසුරින් දාර්ශනික අදහස් පදනම් කරගෙන හැදෑරීම. නූතන අර්ථයට අනුව දේශපාලන විද්‍යාව කියලා කියන්නේ දේශපාලනය විද්‍යාත්මකව හැදෑරීම. 19 වෙනි සියවසෙන් පස්සේ ඇමරිකාවේ මේ විද්‍යාත්මකව හැදෑරීමේ ක්‍රියාවලිය ගොඩ නැගෙනවා. අපි ඔකට කියනවා මේ දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක හැරීම සංකල්පය කියලා. බලන්න දේශපාලන විද්‍යාව කියන අදහස පරිණාමය වෙලා තියෙනවා. සම්භාව්‍යාර්ථය දේශපාලනීය දාර්ශනික සංකල්ප අසුරෙන් හැදෑරීම. නූතන අර්ථය විද්‍යාත්මකව හැදෑරීම. විද්‍යාත්මකව හදාරනවා. චර්යාවාදී වර්ධනයත් එක්ක පුළුවන් තරම් සංඛ්‍යා දත්ත වගු ප්‍රස්ථාර අර පිළිගත හැකි මනින්න පුළුවන් තේමා එක්ක දේශපාලනය හදාරන්න ගත්තා. විද්‍යාත්මක හැරීම කියන සංකල්පයත් එක්ක සාම්ප්‍රදායිකත්වයෙන් මිදිලා නූතනත්වය කරා එන්න පටන් ගත්තා. ඒ අනුව පුතා දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියන සංකල්පය සාකච්ඡා කරද්දී අපි අර ග්‍රීක රෝම යුගවල දේශපාලන විද්‍යාව හැදුණු විදිය, සොක්‍රටිස් ප්ලේටෝ ඇරිස්ටෝටල් නගර රාජ්‍ය ඇසුරෙන් මේක ගොඩනගපු විදිය, ඒක විකාශනය වුණු විදිය, දේශපාලන විද්‍යාව යනු කුමක්දැයි හඳුනා ගැනීමේදී වැදගත් වෙන මූලිකම තේමා තුන විස්තර කරලා මේ සම්භාව්‍ය සහ නූතන අර්ථය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කළොත් වඩාත්ම නිවැරදි ඔබේ පිළිතුර.